ධනය සමහර ධනය තියෙනවා ඒවා සොරුන්ට පැහැර ගන්න බෑ. ඒ වගේම තමයි රාජ්‍ය සංසද කරන්නට බෑ. ගින්නේ ජලයෙන් විනාශයට පත් කරන්නට බෑ. පින්නතුනේ ඒ වගේ ධනය 7ක් තියෙනවා. මොකක්ද ඒ ධන වර්ග 7? ශ්‍රද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, ඔතප් ධනය, සුත ධනය, ඡාග ධනය, ප්‍රඥා ධනය. මොකක්ද මේ 7? ශ්‍රද්ධා ධනය, සීල, හිරි, ඔතප්, සුත, ඡාග, ප්‍රඥා කියන මේ 7. පින්නතුනේ මේ ශ්‍රද්ධා ධනය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි මනා වූ ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඒ වගේම ගෞරවනීය සම්ප්‍රයුක්තයි. ඒ වගේම කීකරුයි. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවන්තයි. ගෞරව සම්ප්‍රයුක්තයි. ඒ වගේම කීකරුයි. සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්තයි. පැහැදීමෙන් යුක්තයි. ගෞරව සම්ප්‍රයුක්තයි. ඒ වගේම කීකරුයි. මේ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන මේ ත්‍රිවිධ රත්නය කෙරෙහිම පින්නතුනේ පැහැදීමේ යුක්තයි. ගෞරව සම්ප්‍රයුක්තයි. ඒ වගේම කීකරුයි. මෙන්න මේක පින්නතුනේ ධනයක්. මේක කිසිම සොරෙකුට පැහැර ගන්නට බෑ. ගින්නෙන් ජලයෙන් විනාශ කරන්නට බෑ. Taman ළඟ තියෙන මේ ශ්‍රද්ධාව පින්නතුනේ කිසිම කෙනෙකුට හොල්ලන්න බෑ. මොකද තමා මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි මනා වූ පැහැදීමෙන් නම් කටයුතු කරන්නේ. ඒ පැහැදීම කිසිම කෙනෙකුට වෙනස් කරන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට පින්නතුනේ සීල ධනය. මේ සීල ධනය කියලා කියන්නේ පිස්සුනේදී යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඒ වගේම අන් අයගේ දේවල් සොරකම් කිරීමෙන් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරු කීමෙන් වළකිනවා. මදයට හා ප්‍රමාදයට පත්වන්නා වූ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. පින්නතුනේ මේක සීල ධනයක්. මේකත් කිසිම කෙනෙකුට පැහැර ගන්නට බැරි ධනයක්. ඊළඟට පින්නතුනේ හිරි ධනය. මොකක්ද මේ හිරි කියලා කියන්නේ? පවට ඇති ලැජ්ජාව. නේද? දැන් අපි පව් කරන්න බයයි. ප්‍රාණඝාතය කරන්න බයයි. අනිත් අයගේ දේවල් සොරකම් කරන්නට බයයි. වැරදි කාම සේවනය ලබන්නට බයයි. ඒ වගේම බොරු කියන්නට බයයි. මේ විදිහට අකුසල් කිරීමට ඇති බය පින්නතුනේ අපිට ධනයක්. මේකත් කිසිම කෙනෙකුට සොරකම් කරන්නට බෑ. ඊළඟට ඔතප් කියන්නේ පවට ඇති බය. පින්නතුනේ අපි පව් කරන්න බය වෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් ඉන්නවා මේ අකුසල් වල විපාක දැකලා, මේ දුක දැකලා පව් කරන්න බය ඇති කරගන්නවා. මේක පවා පින්නතුනේ අපිට ධනයක්. ඊළඟට සුත ධනය. පින්නතුනේ අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට එක එක දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. එක එක දේවල් අහන්න සිද්ධ වෙනවා. මේවා වටින දේවල් නෙවෙයි. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට දෙනෝ පරියක්තිය යම් කිසි කෙනෙක් පින්නතුනේ කියවනවා නම්, මනසිකාරය කරනවා නම්, දරා ගන්නවා නම් ඒක ධනයක්. මොකක්ද මේ පරියක්ති ධර්මය? සෝත්ත විනය අභිධර්මයේ කියන මේ පරියක්ති ධර්මය සමාධියේ සිටේ මනාව රඳවා ගන්නවා නම්, පුහුණු කරනවා නම්, කියවනවා නම්, මානසිකාරය කරනවා නම් අනේක පින්නතුනේ සමාධි කියන ධනයක්. මේකත් කිසිම කෙනෙකුට සොරකම් කරන්නට බැහැ. ඊළඟට පින්නතුනේ ඊළඟ ධනය ඡාග ධනය. තමන් මසුරු මර දුරු කරලා තවත් කෙනෙකුට යම් කිසි දෙයක් දෙනවා නම් අන්න ඒක ඡාග ධනයක්. පින්නතුන් අහලා තියෙනවද කොහොමද අපි දන් දෙන්නට ඕනේ? හරියට අත හොද ගන්නවා වගේ තමයි දන් දෙන්නට ඕනේ. ආය දුන්න එක ගැන තමන්ට හිතන්න බෑ. අපි දැන් අත හොදනවානේ. අපි අත හොදනකොට බලනවද මේ ඉඳුල් ටික කොහෙටද ගියේ කියලා? නෑ නේද? අත හොදලා එතනින් ඒක ඉවරයි.
ඒ නිසා මේ ත්‍යාග ධනෙ කියන එකත් වෙනසනේ දුන්නට පස්සේ ආය ඒක ගැන හිතන්නේ නැහැ. මෙන්න මේ ත්‍යාගය නිසා පින්නතුනි ආනිසංස 5ක් රැස් වෙනවා. මොකක්ද? ආයුෂ, වර්ණ, සැප බල, ප්‍රඥා කියන එක. පින්නතුනි මේකත් Tamanට තියෙන ධනියක්. මේකත් කිසිම කෙනෙකුට තොරකම් කරන්නට බෑ. ඊළඟට පින්නතුනි ප්‍රඥා ධනය. ප්‍රඥා ධනය කියන්නේ මොකක්ද? තමන් මනාව චතුරාර්ය සත්‍ය ධර්මය මොකක්ද කියලා අවබෝධ කරගන්නවා නම් මේ ලෝකය නිත්‍ය සුඛයි විදිහට වර්ධවා වටහා ගන්නේ නැතුව මේ ලෝකේ පවතිනා වූ සෑම සංස්කාර ධර්මයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අවබෝධ කරගන්නවා නම් පින්නතුනි අන්නේ පුද්ගලයා ප්‍රඥාවන්ත පුද්ගලයෙක්. මෙන්න මේකත් කිසිම කෙනෙකුට පින්නතුනි සොරකම් කරන්නට බෑ. පින්නතුනි මේ ධන වර්ග 7න් යුක්ත නම් ඔබට මේ ජීවිතය තුළදී සැනසෙල්ලෙන් ගත කිරීමට හැකියාවක් තිබෙනවා. පින්නතුනි සිටුවරයෙක් ඉන්නවා. මේ සිටුවරයාට හිතෙනවා මම මේ දුකින් නිදහස් වෙන්නට ඕනි. එහෙම හිතලා තෙරුන් වහන්සේ නමක් ළඟට යනවා. ගිහින් අහනවා මට මේ සංසාර දුකින් නිදහස් වෙන්නට ඕනි. මම මොකක්ද කරන්නට ඕනි? මේ තෙරුන් වහන්සේ කියනවා පින්නතුනි එහෙමනම් සිටුවරය නුඹ දන් දෙන්න. නුඹේ ධනය කොටස් 3කට වෙන් කරන්න. කර්මාන්ත සඳහා කොටසක් වෙන් කරන්න. ඒ වගේම අමුදරුවන් සඳහා කොටසක් වෙන් කරන්න. බුදු සසුන උදෙසා කොටසක් වෙන් කරන්නට කියලා පින්නතුනි මේ සිටුවරයා මේ තෙරුන් වහන්සේ කියපු විදිහටම කරා. ඊළඟට තව ටික දවසකින් මේ සිටුවරයා නැවත වතාවක් මේ තෙරුන් වහන්සේව මොන ගැහෙන්නට එනවා. ඇවිත් කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේ පැවසූ විදිහටම මේ සියල්ලම කරා. දැන් මම මොකක්ද කරන්නට ඕනි? ඊළඟට පින්නතුනි මේ තෙරුන් වහන්සේ කියනවා එහෙමනම් සිටුවරය ඔබ තිසරණ සහිතව පංචශීලය සමාදන් වෙන්න කියලා. ඉතින් මේ සිටුවරයා මේ මොහොතේදීම තිසරණ සහිතව පංචශීලය සමාදන් වෙනවා. මේ සිටුවරයා නැවත වතාවක් අහනවා දැන් මම කුමක්ද කරන්නට ඕනි? ඒ වෙලාවේ මේ තෙරුන් වහන්සේ කියනවා පින්නතුනි එහෙමනම් සිටුවරය ගිහි සැප සම්පත් අතහැරලා දාලා නුඹ පැවිදි වෙන්නට කියලා. ඒ වෙලාවේ මේ සිටුවරයා පින්නතුනි තමාගේ ගිහි සැප සම්පත් සියල්ලම අතහැරලා දාලා මේ බුදු සසුනේදී උතුම් පැවිද්ද ලබා ගන්නවා. පින්නතුනි මේ සිටුවරයා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ මේ සිටුවරයාගේ ගුරුවරයා වෙන්නේ ආභිධම්මික භික්ෂුවක්. ඒ කියන්නේ පින්නතුනි අභිධර්මය ඉගෙනගත් භික්ෂුවක්. උපාධ්‍යානන් වහන්සේ වෙන්නේ විනයදර භික්ෂුවක්. ඒ කියන්නේ විනය ඉගෙනගත් භික්ෂුවක්. ඉතින් මේ ආභිධම්මික භික්ෂුව විසින් තමගේ ගුරුවරයා විසින් මේ තෙරුන් වහන්සේට අභිධර්මය උගන්වනවා. මේ විනයදර භික්ෂුන් වහන්සේ කියන උපාධ්‍යානන් වහන්සේ විසින් විනය උගන්වනවා. මේක කැපයි මේක අකපැයි යනුවෙන් උගන්වනවා. ඉතින් මේ තෙරුන් වහන්සේ කල්පනා කරනවා මට මේ බුදු සසුනේ කිසිම නිදහසක් නැහැ. අත දිග හරින්නටවත් නිදහසක් නැහැ. මම ගිහි වෙලා සංසාර දුකින් මිදෙන්නට උත්සාහ කරන්නට ඕනි කියලා හිතනවා. මේ විදිහට පින්නතුනි ටික කාලයක් ගත කරනවා. මේ තෙරුන් වහන්සේ එන්නෙම කෙට්ටු වෙනවා, දුර්වල වෙනවා. ඉතින් අනිත් තෙරුන් වහන්සේලා මේ තෙරුන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසද්දී මේ තෙරුන් වහන්සේ කියනවා මට මේ සසුන කෙරෙහි ඇල්මක් නැහැ. මට ගිහි වෙන්නට ඕනි කියලා. ඉතින් මේ තෙරුන් වහන්සේලා ගිහිලා ආචාර්යයන් වහන්සේට මේ පිළිබඳව දැනුම් දෙනවා. පින්නතුනි මේ ආචාර්යවරයන් වහන්සේ ගිහිලා මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට මේ තෙරුන් වහන්සේව එක්කගෙන යනවා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ බුදු සසුන තුළ මොහු අකමැත්තෙන් ඉන්නේ. මොහුට
වහන්සේගෙන් අහනවා සැබෑද භික්ෂුව ඔබට ගිහි වෙන්නට ඕනි කියන්නේ ඒ වෙලාවේ කියනවා මේ තෙරුන් වහන්සේ පින්නතුනි එසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ මට අත දිග හරින්නටවත් ඉඩක් නැහැ ඒ නිසා මට ගිහි වෙලා මේ සංසාර දුකින් නිදහස් වීමට මම කටයුතු කරනවා කියලා පින්නතුනි ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ භික්ෂුව මේ තෙරුන් වහන්සේට කියනවා එහෙනම් භික්ෂුව ඔබට පුළුවන්ද එක දෙයක් රකින්නට ඒ වෙලාවේ මේ තෙරුන් වහන්සේ කියන කුමක්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් භික්ෂුව නුඹ තමන්ගේ සිත රැක ගන්න කියලා ඒ වෙලාවේ පින්නතුනි මේ තෙරුන් වහන්සේ කියනවා හොඳමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම මගේ සිත රැක ගන්නම් කියනවා පින්නතුනි ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරිම ලස්සන ගාථාවක් දේශනා කරනවා සුදුද්දසම් සුනීපුනම් යත්තකාම නිපාතිනම් චිත්තං රාකේත මේදාවි චිත්තං ගොත්තම් සුඛවහම් පින්නතුනි මේ ගාථාව අවසානයේදී මේ තෙරුන් වහන්සේ සෝතාපන්න ඵලයට පත් වෙනවා පින්නතුනි මේ ගාථාවේ තේරුම තමයි මේ හිත ඊටාම සියුම් කැමැති තැන්වල වැටෙනවා පින්නතුනි මේ කැමැති තැන්වල වැටෙන මේ සිත යමෙක් මනාකොට දමනය කරගන්නවා නම් පින්නතුනි හැක ගන්නවා නම් අන්නේ කෙනාට සැප ලැබෙනවා පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා මේ සැප කියලා කියන්නේ මාර්ග සැපයත් ඵල සැපයත් නිර්වාණ සැපයත් කියන මේ සැපය තමාට ලබා ගැනීමට හැකියාව ලැබෙනවා පින්නතුනි මේ ලෝකය විවිධාකාරයි මේ ලෝකයේ විවිධාකාර පුද්ගලයන් ඉන්නවා මෙන්න මේ පුද්ගලයන් පින්නතුනි අකුසලයෙන් මිදලා කුසලයට එනවා එහෙම අකුසලයෙන් මිදලා කුසලයට එන පුද්ගලයන් 4 දෙනෙක් ඉන්නවා පින්නතුනි යම් කිසි කෙනෙක් අකුසල් වලින් මිදෙනවා තමාගේ හිත තමාට චෝදනා කිරීම නිසා පින්නතුනි කල්පනා කරලා බලන්න සමහර අය ඉන්නවා ප්‍රාණඝාතය කරනවා නමුත් ටික කාලයක් ගියාට පස්සේ තමාගේ හිතම තමාට චෝදනය කරනවා නුඹ මේ කරේ වරදක් නේද අනිත් අයගේ ප්‍රාණයන් නැසීම ඔබට සුදුසු දෙයක්ද දැන්ම මේකෙන් අයින් වෙන්නට ඕනි කියලා හෝ අකුසලයෙන් වළකිනවා කුසලයට එනවා ඒ වගේම තමයි පින්නතුනි තව සමහර මිනිස්සු ඉන්නවා දඬුවමට බයයි අකුසලයෙන් වළකිනවා ප්‍රාණඝාතය කරාම සිර දඬුවම් ලැබෙනවා කියනවා මෙන්න මේ සිර දඬුවමට බයයි පින්නතුනි අකුසලයෙන් ඈත් වෙනවා තවත් පුද්ගල පිරිසක් ඉන්නවා කල්යාණ මිත්‍රයන්ගේ ගැරහුමට බයයි අන්න අකුසල් වලින් මිදෙනවා ඊළඟට පින්නතුනි 4 වෙනි පුද්ගලයා තමයි මේ දුකටියට බයයි අකුසල් වලින් මිදෙනවා නිරේ විදිනට තියෙන දුක දැකලා പ്രേත ලෝකවල වල තිරිසන් ලෝකවල වල මේ ඉපදෙමින් මැරෙමින් විඳින්නට වෙන දුක දැකලා පින්නතුනි අන්නේ කෙනා අකුසලෙන් ඈත් වෙනවා පින්නතුනි මේ ලෝකේ අපි ජීවත් වෙනකොට කල්පනා කරන්න පින්නතුනි අපිට හැම මොහොතකදීම මානසිකාරය කරන්නට ඕනි අනිත්‍ය දුක්ඛ අනාත්මක පින්නතුනි අපි හැම මොහොතකම මෙන්න මේ ත්‍රිලක්ෂණය මත නැගලා මේ ජීවත් වෙන්නට ඕනි මොකද පින්නතුනි අපි පැය දෙකක් අනිත්‍ය සංඥාවෙන් ඉඳලා ඉතුරු පැය කිහිපයම නිත්‍ය සංඥාවෙන් ඉන්නවා නම් පින්නතුනි අපිට ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාව නැහැ ඒ නිසා පින්නතුනි හැම මොහොතකදීම අනිත්‍යයි කියලා දැනගෙන අනිත්‍යය යන හැඟීමෙන් ජීවත් වෙන්නට ඕනේ දුකයි කියලා දැනගෙන දුකයි යන හැඟීමෙන් ජීවත් වෙන්නට ඕනේ අනාත්මයි කියලා දැනගෙන අනාත්මයි යන හැඟීමෙන් ජීවත් වෙන්නට ඕනේ අසුභයි කියලා දැනගෙන අසුභයි යන හැඟීමෙන් ජීවත් වෙන්නට ඕනේ පින්නතුනි මේ අනිත්‍යයි කියලා දැනගෙන අනිත්‍යයි යන හැඟීමෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ පින්නතුනි කල්පනා කරලා බලන්න මේ රූපය චිත්තක්ෂණ 17න් 17 නිරුද්ධ වෙලා යනවා
ඒ නිසාම අපි ටිකෙන් ටික වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. මේ පිළිබඳව පින්නතුනි නිරන්තරයෙන්ම කල්පනා කරන්නට ඕනේ. මම වයසට යනවා, ලෙඩ වෙනවා, මම මරණයටපත් වෙනවා. ඊළඟට පින්නතුනි දුකයි කියලා දැනගෙන දුකයි යන හැඟීමෙන් ජීවත් වෙනවා. පින්නතුනි මේ සංස්කාරයන් හට ගැනීම දුක. ඒ වගේම මේ හටගත්තු සංස්කාර ධර්මයන් පෝෂණය කිරීම දුක. පින්නතුනි අපි පාසල් ගියේ රස්සාවක් කරන්න. අපි රස්සාවක් කරේ ධනෙ හොයාගන්න නේද? ඒ ධනෙ අපි හෙව්වේ මොකටද? අපිට ආහාර අවශ්‍යයිනේ. එහෙනම් ආහාර ගන්න මිල මුදල් තියෙන්නට ඕනි. මෙන්න මේක තමයි පින්නතුනි මේ සංස්කාර පෝෂණය කිරීමේ දුක. ඊළඟට මේ පෝෂණය කරන සංස්කාරයන් වෙනස් වෙලා යනවා නේද? අපි වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. මේ වෙනස් වන සංස්කාරයන් එක්ක ජීවත් වීම දුක. පින්නතුනි අපිට පේන්නේ නැති හැක් ලැබුණොත් ඒකත් එක්ක ජීවත් වෙන එක කොයිතරම් අමාරුයිද නේද? අපිට ඇහෙන්නේ නැති කන් දෙකක් ලැබුණොත් ඒකත් එක්ක ජීවත් වීම කොයිතරම් අමාරුයිද? ඒ වගේම මේ කය දුර්වල වෙනවානේ. මේ දුර්වල කයත් එක්ක ජීවත් වෙනවා කියන එක කොයිතරම් අමාරු දෙයක්ද? ඒ වගේම මේ සංස්කාරයන් නැතිවීම දුකයි. ඒ කියන්නේ පින්නතුනේ මේ මරණය ගැන කියන්නේ. මරණයටපත් වෙන මොහොතේදී අධික වේදනාවක් විඳින්න තමයි මරණයටපත් වෙන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්නතුනේ මේ සංස්කාර ධර්මයන් අනාත්මයි කියලා දැනගෙන අනාත්මයි යන හැඟීමෙන් ජීවත් වෙන්නට ඕනේ. පින්නතුනි මේ රූපය අපේ වශයේ නෑ. මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා ලබන්නට පුළුවන් කමක් නැහැ. මේ රූපය අපේ පාලනේ නැහැ. සත්පුද්ගල ශූන්‍යයි. පින්නතුනි අපිට ඕන විදිහට පාලනය කරන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟ එක තමයි පින්නතුනි අසුබයි කියලා දැනගෙන අසුබයි යන හැඟීමෙන් ජීවත් වෙනවා. පින්නතුන් කල්පනා කරලා බලන්න මේ කය සුබයිද අසුබයිද? අසුබයි. පින්නතුනි මේ ඇස් වලින් ගලන්නේ කබ, කන් දෙකේ කලාඳුරු, නාසයෙන් සොටු, මුළු ශරීරයෙන්ම දහඩිය, අසුචි මල මූත්‍ර මාර්ගවලින් අසුචි මල මූත්‍ර. පින්නතුනි මේ කය අසුබ කය. කල්පනා කරලා බලන්න කලයක් තියෙනවා අසුචි පුරවපු. මෙන්න මේක කැටයම් කරලා තියෙන්නේ. පින්නතුනි කලයක් කැටයම් කරාම කොච්චර ලස්සනද? නමුත් ඇතුලේ තියෙන්නේ අසුචි. අන්න ඒ වගේ තමයි පින්නතුනි මේ කයත්. එළියෙන් කොයිතරම් ලස්සනට තිබුණත් ඇතුලේ තියෙන්නේ අසුචි. මෙන්න මේ විදිහට පින්නතුනි නිරන්තරයෙන්ම කල්පනා කරන්නට ඕනි. මේ විදිහට කල්පනා කිරීම තුළින් මේ ලෝකයේෙහි යම් ඇලීමක් තියනවාද අන්නේ ඇලීම දුර වෙලා යනවා. පින්නතුනි යම් කිසි තැනක ඇලීමක් හටගන්නේ නැද්ද? එතන ගැටීමක් හටගන්නේ නැහැ. ඒ නිසා මේ ඇලීම ගැටීම කියන ධර්මතා දෙකම නැති වෙලා යනවා. ඒ නිසා පින්නතුනි නිතරම තමයි අසුබය අසුබ වශයෙන් මේ කය අසුබ වශයෙන් දැකලා අසුබ වශයෙන් මානසිකාරය කරන්නට ඕනේ. එතකොට පින්නතුනි මේ ලෝකයේ කෙරෙහි තියෙන ඇලීමත් ගැටීමත් දෙකම දුර වෙලා අපිට සැනසෙල්ලේ ජීවත් වීමට හැකියාව ලැබෙනවා. එහෙමනම් පින්නතුනි අපි ටික වෙලාවක් අසුබ භාවනාව වඩමු. හැම දිනෙකම පහස් ඉරියව්වකින් වාඩි වෙන්න. පහස් ඉරියව්වකින් වාඩි වෙලා ඇස් දෙක පියාගන්න. මම මේ කියන එක කියන්න එපා. තමන්ගේ හිතේ මේ කයේ තිබෙන